හැමෝටම මම සැමන් ලෙවල් එකක් හදන්න යන්නේ අද. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. මගේ වීඩියෝ එක බලලා හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ බලන්න කලින් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මම මෙතන සැමන් ටික හොඳට සුද්ධ කරලා අරගෙන තීරු 4කට වගේ එක කොටසක් කඩලා අරන් තියෙන්නේ. ඒ වගේම බිත්තර සුදු මදි අරන් තියෙනවා. පාන් කුඩු ටිකක් අරන් තියෙනවා. තව පොල් තෙල්, කෑලි මිරිස්, ලුණු ටිකක් ඕන. මම මේ පාන් කුඩු එකට කෑලි මිරිස්, ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් මම සැමන් කෑල්ලක් මුලින්ම විතර සුදු මදකට දාලා ඒක හොඳට මේ වගේ එකේ දවටලා ඊළඟට පාන් කුඩු එකේ හොඳට දවට ගන්නවා. මම මේක ආයෙමත් විතර සාරු එකේ හොඳට දවටලා ආයෙමත් පාන් කුඩු එකේ දවට ගන්න. ඒක කියන්නේ දෙපාරක් කරගන්නවා. එතකොට හොඳට පාන් කුඩු සැමන් කෑල්ලට දවට ගන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ හොඳට අපිට එතකොට පාන් කුඩු ටික හොඳට සැමන් කෑල්ලට දවට ගන්න පුළුවන්. මේ වගේම ඉතුරු ටිකත් මම දෙසරේ ගානේ පාන් කුඩු වල දවටලා ගන්නවා. මේ තියෙන්නේ අපි දෙවරක් පාන් කුඩු වල දවටපු සැමන් ටික. ඊළඟට මම වාදනයක් ලිපේ දීලා ඒකට තෙල් ටිකක් දාගෙන තිනවා. තෙල් ටික නටාගෙන එන්නේ. දැන් මම පාන් කුඩු දවටපු සැමන් කෑල්ල ඒකට දා ගන්නවා. ගොඩාක් පිරෙන්නම දාන්න එපා. එතකොට අපි හරවනකොට එහෙම කැඩෙන්න පුළුවන්. අනිත් එක ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න, නැත්නම් ඉක්මනට කර වෙන්න පුළුවන්. ඒ වගේමයි දාපු ගමන්ම පෙරලන්න කරන්න යන්න එපා සැමන් කෑල්ල ටික. එතකොට කැඩෙන්න පුළුවන්. දැන් ටිකක් වෙලා ගියාට පස්සේ අපිට පුළුවන් සැමන් කෑල්ල අනිත් පැත්ත හරවන්න. මේ වගේ බ්‍රවුන් පාට වෙනකන් අපි සැමන් කෑල්ල ටික බෙද ගන්න ඕන. මේ වගේ පාට වුණාට පස්සේ අපි ලිපෙන් ගා ගන්න පුළුවන් සැමන් කෑල්ල ටික. මේ වගේ අර අපි හදාගත්ත ඔක්කොම සැමන් කෑල්ල ටික ලස්සන රන්වන් පාටක් වෙනකන් බෙද ගන්න ඕන. මේ තියන්නේ අපි බෙදගත්තු සැමන් ටික. ඊළඟට ලෙවල් එක දාගන්න අපිට ලොකු රටලුණු ගෙඩියක් අරගෙන තියෙනවා මම. ඊළඟට රවුම් හැඩයට කපාගත්තු මාළු මිරිස් එක, ඉඟුරු සුදු ලුණු, හීනියට කපාගත්තු ආම් මිරිස් කරලා, තක්කාලි පිටි කීපයක්, රම්පේ කරපිංචා මේ ටික තමයි ඕන කරන්නේ. ඊළඟට තක්කාලි සෝස් ටිකක් ඕන, ගම් මිරිස්, ලුණු, කෑලි මිරිස් ඕන. ඊළඟට භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික රත් වෙගෙන එනකොට මුලින්ම මම දාන්නේ හීනෙට කපාගත්තු රට ලුණු ටික. ඊළඟට රම්පේ කරපිංචා ටික එකතු කර ගන්නවා. මේක අපි ගොඩාක්ම බෙද ගන්නෙ නැහැ. දැන් ටෙම්පරාදු වෙනකන් විතරයි අපි තියාගන්නේ.
මේ වගේ වෙලාව ආවට පස්සේ ඊළඟට මම ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊළඟට හොඳට කලවම් කරලා ටික වෙලාවක් ඒකත් ටෙම්පරාදු වෙන්න තියෙනවා. මේ වෙලාවට හරිම සුවඳයි. ඊළඟට මම මාළු මිරිස් ටික එකතු කරගන්නවා. අමු මිරිස් ටික එකතු කරගන්නවා. පොඩි බබාලට කෑමට දෙනවා නම් මිරිස් ටිකක් අඩු කරගන්න පුළුවන්. ඊළඟට මම ගම් මිරිස් පොඩි ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ කෑලි මිරිස්. අපේ රස අනුව ඒවා අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම ලුණුත් එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරලා ටික වෙලාවක් ටෙම්පරාදු වෙන්න තියෙනවා. ඊළඟට මම මේකට සෝයා තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. ඒකත් අපේ කැමති කන්නේ අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. ඊළඟට අපි අර බෙදගත්තු සමන් කෑල්ල එකතු කරගන්න ඕනේ. පරිස්සමින් දාලා පරිස්සමින් කලවම් කරගන්න ඕනේ. අපි දෙපාරක් කාංකුඩ්ඩාවට තිබුණ නිසා කැඩෙන්නේ නැහැ. මේ විදිහට හොඳට කලවම් කරලා අපිට ලුණු නැද්ද කියලා බලන්න පුළුවන් මේ වෙලාවේදී. හරිම ලස්සනයි වම හොඳ සුවඳයි. හරිම රසයි. ඊළඟට මම ලිපේ ගින්දර අඩු කරලා තක්කාලි පෙති ටික එහෙම උඩින් තියාගන්නවා. රස්නෙට තැම්බෙන්නේ. ඒක ගොඩක් මම තම්බ ගන්නෙ නැහැ. අමුවෙන් වගේ තියෙන ගන්නෙ. මේ තියෙන අපි හදාගත්තු සැමන් ඩෙවල් එක. හරිම ලස්සනයි. ගෙදර උත්සවයක් වගේ තියෙන වෙලාවක මේක හදලා තියන්නේ මේසෙට හරිම ලස්සනට හොඳට පෙනුමක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලත් හදලා බලයි කියලා. ඔයාලා හදලා බලලා ඔයාලගේ අදහස් දක්වන්න. අපි ආයෙ දවසක හමු වෙමු. ස්තුතියි.